මාමගෙච්චක් හොඳමයි අදවස් පොච්චේ මේ ඇත්තෝ කතා දාන්න සූදානම් පොච්ච මන්ද වෙන්නේ මේ රට පොච්චේ රඳන වන්ලැත්තෝ පරම්පරා පොජ්ජ තිබෙන එකමා වලින් තැනමක් මේ ඇත්තෝ වැඩි තැනක්ම තැනින්ම වන්ලැත්තාන්ගේ භාෂා පොච්ච තිබෙන එකමවල් ගැන කතා දාන්න හිටලානෝ මාමගෙච්චක් හොඳමයි කියලා දිගමඩලු බාහිර උපාධි පීඨයේ YouTube channel එකට සම්බන්ධ සිටින විද්‍යාර්ථීන් පිළිගන්න අතර නව විද්‍යාර්ථීන්ට ආරාධනා කරනවා දිගමඩලු බාහිර උපාධි පීඨයේ YouTube channel එක subscribe කරලා අප සමග එකතු වන ලෙසට ආරාධනා කරනවා. විශේෂයෙන් අද දවසේ මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව විද්‍යාව, වාක් විද්‍යාව වැනි විෂයන් වලට සුවිශේෂ වූ මාතෘකාවක් පිළිබඳවයි. අපි දන්නවා විශේෂයෙන්ම මානව විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අනිවාර්යයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ දෙවන අධ්‍යයන වර්ෂයේ සුවිශේෂී මාතෘකාවක් තමයි ප්‍රශ්න පත්‍රයක් තමයි වැඩි ජන භාෂාව සංස්කෘතියන් ශ්‍රී ලංකාවේ වැඩි ජනයා පිළිබඳව හැදෑරීමට තියෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තාම සෑම වසරකම මේ වැඩි ජන භාෂාව සහ වැඩි ජන භාෂා වෙනස්කම් පිළිබඳව මෑත සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. මේ නිසා ඒ විද්‍යාර්ථීන්ට සිදු කරන යම් උදව්වක් උපකාරයක් ලෙසත් වාක් විද්‍යාවෙන් විෂයන් හදාරන විද්‍යාර්ථීන්ට කරන සුවිශේෂී උදව්වක් උපකාරයක් ලෙසත් අද දවසේ මා උත්සාහ ගන්නවා වැඩි ජන භාෂාවේ විශේෂතා පිළිබඳව කතා කරන්නට. විශේෂයෙන් වැඩි ජන භාෂාව තුළ දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරනවා. දැන් විශේෂයෙන් අපි දන්නවා වැඩි ජන භාෂාව පිළිබඳ කතා කරනකොට වැද්දන්ගේ ආවේනික ලක්ෂණයක් තමයි වැඩි ජන භාෂාව තුළ යෙදෙන බහුලව යෙදෙන ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ඔවුන් භාවිතා කරන ප්‍රත්‍ය කිහිපය අතර ඇත්තෝ පොච්ච තන යමක මැච්ච මන්දු වෙනවා කොදෙයි යන වචන සාමාන්‍යයෙන් ප්‍රත්‍ය කිහිපයක් ලෙස ඔවුන් භාවිතා කරනවා. මෙන්න මේ නාමයකට හෝ වස්තුවකට පරව යෙදෙන එකක් තමයි මේක. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ පොච්ච තන යමක මැච්ච මන්ද වෙනවා කියන දේවල් යම් නාමයකට හෝ වස්තුවකට පරව යෙදෙනවා. අපි සාමාන්‍ය වශයෙන් දන්නවා ප්‍රාණවාචී පුද්ගල හෝ සත්ව නාමයකට පරව ඇත්තෝ කියලා වචනේ යෙදෙනවා. මේක යෙදෙන්නේ හැම වෙලාවම ප්‍රාණවාචී පුද්ගල හෝ සත්ව නාමයකට පරව තමයි මේ වචනේ යෙදෙන්නේ. වැඩි භාෂාව පිළිබඳ කතා කරනකොට සරල මේ භාෂාව ඉතා සරල වුවත් එක් පදයක් සඳහා භාවිත කරන වචන වැඩි. සාමාන්‍ය වශයෙන් අපි දන්නවා වැඩි භාෂාවේ චිරාගත සම්මත නීති සම්ප්‍රදායක් තියෙනවා. වැඩි භාෂාව චිරාගත සම්ප්‍රදායක නීති සම්ප්‍රදායක් මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපි බලමු මේ වැඩි භාෂාවට ආවේනික ලක්ෂණ තුල මෙන්න මේ මා ප්‍රකාශ කරපු ප්‍රත්‍යයන් කොහොමද යෙදෙන්නේ කියන කාරණා පිළිබඳ තමයි අද මම විශේෂයෙන් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රථම වසර මානව විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන ගෝත්‍රික ප්‍රජාවන් පිළිබඳව ඒකම ශ්‍රී ලංකාවේ වෙදෙන ජන කණ්ඩායම් පිළිබඳව ලෝක ජන කණ්ඩායම් පිළිබඳව ගෝත්‍රික ප්‍රජාව පිළිබඳව සාකච්ඡා කරනකොටත් ප්‍රථම වර්ෂ විද්‍යාර්ථීන්ටත් මේ පිළිබඳව විශාල උනන්දුවක් ඇති වෙනවා. ඒ පිළිබඳව හැදෑරිය යුතු වෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ සම්බන්ධයෙන් විමසීම් කළා තිබුණා. ඒකම දෙවන අධ්‍යයන වර්ෂ විද්‍යාර්ථීන්ට අනිවාර්යෙන්ම මෙම මාතෘකාව සුවිශේෂී මාතෘකාවක් ලෙස අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. දැන් පුද්ගල හා සත්වනාම වලට පරවේදෙන මේ ඇත්තෝ කියන වචනය සාමාන්‍ය වැඩි ජන විවහාරයේ භාවිත වන ගෞරවවාචී ප්‍රත්‍යනාම පදයක් ලෙසයි. මේවා ගෞරවවාචී ප්‍රත්‍යනාම පද ලෙස භාවිත කරනවා. මම උදාහරණ ලෙස ඔබට පෙන්වා දෙන්නම්. අම්මිල ඇත්තෝ අම්මට කියනවා මොකද්ද? අම්මිල ඇත්තෝ. දෙයියලා ඇත්තෝ දෙවියන්ට කියන්නේ දෙයියලා ඇත්තෝ. මුත්තල ඇත්තෝ මුත්තට කියනවා සීයට මුත්තට කියනවා මුත්තල ඇත්තෝ. එතකොට මෙන්න මේවා සාමාන්‍ය වශයෙන් මම කිව්වා මේවා ප්‍රාණවාචී නාමපද සමග යෙදෙන ඒවා පරව යෙදෙන ඒවා. දැන් අපි මේවා හොඳට හොයලා බලමු.
සත්වනාම සමගය දෙන්නේ කොහොමද කියලා ගත්තොත් බොට කඳාලා ඇත්තෝ. එතකොට බොට කඳාලා ඇත්තෝ කියලා කියන්නේ කාටද? අලියට කියනවා. හරිද? චප්පිලා ඇත්තෝ. චප්පි කියන වචනේ වැඩි භාෂාවේ යෙදෙන පොදු පදයක්. සියලුම කුරුල්ලන්ට භාවිතා කරන්නේ චප්පි කියන වචනේ භාවිතා කරනවා. හරිද? ගිරා චප්පි, හරිද? කොබේ චප්පි. එතකොට අර සාමාන්‍ය වචනේ තියෙන වචන භාවිතා කරනම චප්පි කියන වචනේ ඕම් පොදුවේ භාවිතා කරනවා. දැන් මෙන්න මේ වගේ මේවා ගත්තාම අපිට භාවිතා වෙන ආකාර බලන්නත් පුළුවන්. ව්‍යාකරණ රීති වලට අනුව අපි දන්නවා සාමාන්‍ය ගත්තම උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ ලෙස ගත්තොත් මෙන්න මේ විදිහට මේව භාවිතා කරන්න පුළුවන්. මේ ඇත්තෝ. හරිද? ඒතර උත්තම පුරුෂයෙන් ගත්තාම මේ ඇත්තෝ කියලා කියන්නේ මම කියන වචනේ භාවිතා කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මධ්‍යම පුරුෂයෙන් ගත්තොත් අර ඔය ඇත්තෝ. හරිද? ඔය ඇත්තෝ. නුඹ ඔයා කියන වචන වලට ගත්තාම ඔය ඇත්තෝ කියලා භාවිතා කරනවා. ප්‍රථම පුරුෂයට ගත්තාම ඒ ඇත්තෝ අරයා ඔවුන් කියන වචන වලට භාවිතා කරනවා. හරිද? මේ ඇත්තෝ කියන වචනේ බොහොම ගෞරවාන්විත විදිහට භාවිතා කරන පදයක්. ඊළඟට මේ වැඩි භාෂාවේ තියෙන විශේෂණ යෙදුමක් තමයි මොකද මේ පොච්ච කියන වචනේ අපි දන්නවා සාමාන්‍ය වැද්දන් භාවිතා කරනවා. මේ පොච්ච කියන එක මේකෙන් විශේෂයෙන්ම මේකේ අර්ථය තමයි ටිකක් ඇබින්දක් සිඟිත්තක් කියන වචනේ පෙනෙන්නට තිබුණා. මේ එවැනි අර්ථයක් නැහැ. සාමාන්‍යයෙන් බැලුමට මේකේ පොච්ච කියන එකේ තියෙනවා ඒ වගේ අර්ථයක්. හැබැයි ඇත්තටම වැද්දන් භාවිතා කරන වචන වල එහෙම අර්ථයක් නැහැ. මේක වාචික සුන්දර වචනයක් විතරක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. පොච්ච මේ අප්‍රාණවාචී නාමපද සමග භාවිතා කරන හැම වෙලාවෙම මේක භාවිතා කරන්නේ මොනව සමගද? අප්‍රාණවාචී නාමපද සමග. දැන් මේවට අපිට මේ වචනේ භාවිතා කරන බලමු ස්ථාන නාම මොනවද කියන එක. ස්ථාන නාම ගත්තම් දැන් මම මේ ඉන්නේ පැල් පොජ්ජේ. පැල් කොටේ කියනවා. පැල් පොජ්ජ කියලා කියනවා. වැව් පොච්ච, රුකුල් පොච්ච, ලංකා පොච්ච මේ වචන භාවිතා කරනවා. ඊට පස්සේ අපි ගමු කාලනාම අනුව. කාලනාම අනුව ගත්තාම අපි සාමාන්‍යයෙන් කියනවා කාල පොච්ච. කාල පොච්ච. හරිද? රෑ පොච්ච, ඉර මුදුන් පොච්ච. රෑ පොච්ච කියනවා රාත්‍රී කාලෙට. ඉර මුදුන් පොච්ච, ඉර මුදුන් නැත්නම් දවල් කාලෙට. වේලා පොච්ච, දවසේ කොයි හරි වේලාවක කියන අර්ථය ඒකට භාවිතා කරනවා අප්‍රාණවාචී විදිහට. දැන් ඊට පස්සේ අපි බලමු තව ගත්තාම මේව භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය ගත්තම දැන් ශරීරයේ තියෙන කොටස් වලටත් භාවිතා කරනවා. ශරීරයේ තියෙන කොටස් වලටත් මේව භාවිතා කරනවා. අපි නිකන් අපි ගොඩක් භාවිතයේ තියෙන නිසා මම කියන්නේ. දැන් අපි දන්නවා මේ පපු පොච්ච. පපු පොච්ච. පපුවට කියන්නේ පපු පොච්ච. තංගැට පොච්ච. මේ පියවරු වලට මේ ළමේ තියෙන මේවට කියන්නේ මොකද? තංගැට පොච්ච. හරිද? බොකු පොච්ච බොක්කට. හරිද? එතකොට මේ ඊළඟට බලන්නකෝ තමනද මේවත් ඉතින් අපි කියලා දෙන්න එපා. දැන් ස්ත්‍රී යෝනියට කියන්නේ මොකද්ද වැඩි භාෂාවෙන් කියන්නේ? මල කබල් පොච්ච. මල කබල් පොච්ච. ස්ත්‍රී යෝනියට කියනවා. පුරුෂ ලිංගයට මොකද්ද කියන්නේ? හන්තානම් පොච්ච. හන්තානම් පොච්ච. හරිද? එතකොට මෙන්න මේවා භාවිතා කරන සාමාන්‍ය වශයෙන් ගත්තම පොජ්ජ කියන වචන සමග යෙදෙනවා. ඊළඟට මම ඔබට පෙන්වා දුන්න මූලිකම වශයෙන් ගත්තාම දක්න ලැබෙන විශේෂ ආවේනික ප්‍රත්‍යක් අතර තව එකක් තමයි මේ තන කියන වචනේ. හරිද? මේක දැන් වර්තමානයේ තැනමක් කියන වචනේ තමයි භාවිතා කරන්නේ. තන කියන වචනේ තැනමක් කියලා භාවිතා කරනවා. මේ තැනමක් කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ චුට්ටක් තැනක් ඒ වගේ කියන අර්ථයක් තමයි තියෙන්නේ. එතකොට අපි මෙහෙම හිතන්නකෝ. දැන් මේක මෙහෙම කියනවා. හූතන හූතන. හූවට කියන්නේ හූතන. මේ තන මෙතන. යටි තන යට. දිය තන දිය තන කියන්නේ වතුරට. ගයි ගැට තන. පුවක් ගෙඩි වලට කියන්නේ ගයි ගැට කියන වචනේ භාවිතා කරනවා. ඊට අමතරව වැද්දන් ඊළඟට භාවිතා කරන සුවිශේෂීම ප්‍රත්‍යක් තමයි යමක කියන වචනේ. යමක කියන වචනේ වැද්ද හැම වෙලාවෙම භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට භාණ්ඩයක් වගේ දෙයක් හඳුන්වන්නට. අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තාම මේ වගේ අර්ථ ගන්න උඩතනින් මන්ද වෙන යමක. උඩතනින් මන්ද වෙන්නේ මොකද්ද? ගුවන් යානය.
උඩ තැනින් මන්ද වෙන යමක කියන්නේ ගුවන් යානයට. රඳන යමක. රඳන යමක කියලා රැඳනවා කියලා කියන්නේ මොකද? පුටුවට. හරිද? පුච්චා කඩන යමක. පුච්චා කඩන යමක කියලා කියන්නේ මොකටද? තුවක්කුවට. වැතිරෙන යමක. පැදුරට. කතා දමන යමක. කතා දමන යමක කියන්නේ මොකටද? හරිද? ගුවන් විදුලියට රේඩියෝ එකට. හරිද? රූප තනන යමක නැත්තම් රූප පෙට්ටිය කියලා කියන රූප පෙට්ටිය යමක් කියලා කියන වැද්දෝ මොකටද? රූප වාහිනියට. මෙන්න මේ වචන යමක් කියන වචනේ විදිහට භාවිතා කරනවා. ඊළඟට භාවිතා කරන විශේෂම ප්‍රත්‍යක් තමයි මැච්ච කියන ප්‍රත්‍යය. මැච්ච කියන එකෙන් ප්‍රමාණයක් අඟවන්න තමයි වැද්දන් මේ මැච්ච කියන වචනේ භාවිතා කරන්නේ. අපි ගමු එහෙම ගත්තොත් මොනවද ඒවට උදාහරණ? උදය මැච්ච කියන්නේ උදේ කාලය, රෑ මැච්ච රාත්‍රී කාලය, රෑ මැච්ච මන්ද වුණා, රෑ කාලේ එළිමුණා කියන අර්ථ මේ තුලට අපි භාවිතා කරන්න පුළුවන්. දැන් ඊළඟට මේ මැච්ච කියන එකට උන් භාවිතා කරනවා මුදල්ලා ප්‍රමාණ සංඛ්‍යා ගණන් කිරීමේදීත් වැද්දෝ භාවිතා කරන්නේ මොනවද? මේ මැච්ච කියන වචනේ තමයි භාවිතා කරන්නේ. දැන් අපි හිතන්නකෝ මේ එකමක්. එකක් කියන්නේ මොකද්ද? එකමක්. දෙකමක්. හරිද? ඊට පස්සේ 100 පොජ්ජ එකමක්. 100ට කියන්නේ මොකද්ද? 100 පොජ්ජ එකමක්. හරි 100 පොජ්ජ දෙකමක් 200. 100 පොජ්ජ තුනමක් 300. 100 පොජ්ජ දෙකමක් භාග තනයි 250. 100 පොජ්ජ දෙකමක් භාග තනයි 250. හැබැයි වැඩි භාෂාවේ ඔයිට වඩා වෙනස් විදිහට අද උන් භාවිතා කරනවා. කහකොළ කියලා තමයි භාවිත. කහකොළ කියන්නේ 100ට. හරිද? භාගේ තනම කහකොළ භාගේ තනම කියලා කියන්නේ 50ට. කාලේ තනම කියන්නේ 25ට. හරිද? මෙන්න මේ විදිහට ඔවුන් මේ මැච් කියන වචනේ ප්‍රමාණ අඟවන්නට විවහාර කරනවා කියන එක තමයි ඔබට මූලික වශයෙන් පේනවා දෙන්න පුළුවන්. ඊට පසුව යෙදෙන තවත් ප්‍රත්‍යක් තමයි මන්දෝ වෙනවා කියන වචනේ වැඩි වශයෙන් වැද්දන් භාවිතා කරනවා. දැන් විශේෂයෙන්ම මන්දෝ වෙනවා කියන එක භාවිතා කිරීමේදී ඒකෙදි යමක් කරනවා සිදු වෙනවා කියන අර්ථය තමයි ගම්මෙ වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. හේන් පොච්ච මන්දෝ වෙනවා. හේන් පොච්ච මන්දෝ වෙනවා කියලා වැද්දෝ කියන්නේ මොකටද? හේනක් හදනවා. හිත් පොච්ච මන්දෝ වෙලා හිත ගිහිල්ලා හිතක් ඇති වෙලා නේ දැන් කැකුලියක් ගැන හැඟීමක් ඇති වුණාන් පස්සේ ඒ නායකයාට ගිහිල්ලා කියන්නේ මොකද්ද? මේ කැකුලි ගැන මගේ හිත පොද්ද මන්දෝ වෙලා තියෙනවා. මන්ද වෙනවා. මම හිත කී ගහනවා මහවුරා. සහේට ගන්න අවසර පොජ්ජ මන්දෝ කරනවා කියලා තමයි කතා කරන්නේ. කෙලිම ගිල යෝජනාව කියනවා. එතකොට නේ රස්ස පොච්චට මන්දෝ වෙනවා. රැකියාවට යනවා කියන වචන මන්දෝ වෙනවා කියන වචනදී භාවිතා වෙනවා. ඊළඟට වැද්දන් භාවිතා කරන තවත් සුවිශේෂ ප්‍රත්‍යක් තමයි කොදුයි කියන වචනේ. මේක විශේෂයෙන්ම කොදුයි කියන වචනේ භාවිතා කරන්නේ ඉවරයි අවසానයි නෑ කියන අර්ථ ගම්මේ වන්නට තමයි වැද්දන් මේ වචන දෙක භාවිතා කරන්නේ. දැන් එතකොට මෙන්න මේ වගේ ඒවා බලන්න. හරිද? මංගච්ඡන්නේ කොදුයි. මංගච්ඡන්න කොදුයි යන්නේ නෑ. තේරුම් පොජ්ජ කොදුයි තේරෙන්නේ නෑ. තේනවද? එතකොට මංගච්ඡන්න කොදුයි කියන්නේ යන්නේ නෑ, යන්න එපා. තේරුම් පොජ්ජ කොදුයි තේරෙන්නේ නෑ. ඊළඟට මොහොම භාවිතා කරන තව සුවිශේෂ වචනයක් තමයි පටඇරලා කියන වචනේ. පටඇරලා. පටඇරලා කියන වචනේ මෙලලා අර්ථ ගන්නනවා කැඩිලා, විනාශ වෙලා, කඩලා දාලා, කඩනවා කියන අර්ථ තමයි මේකෙන් ගම්මි වෙන්නේ. ඒ අනුව මෙයාලා භාවිතා කරන මොකද්ද? රුකම් පොජ්ජ පටඇරිලා. ගහක් කැඩිලා. ඉර පොජ්ජ පටඇරන වෙලාව, ඉර පායන වෙලේ. කඳුළු පොජ්ජක් පටඇරුණා. කඳුලක් වැහැරුණා, කඳුලක් පිට වුණා කියන පද භාවිතා කරනවා. මීට අමතරව වැඩි භාෂා විශේෂතා පිළිබඳ කතා කරනකොට ආධුනික විද්‍යාර්ථීන්ට මම ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔවුන් ක්‍රියාපද විශේෂයෙන් භාවිතා කරනවා. ක්‍රියාපද පූර්ව ක්‍රියාපද පිළිබඳ කතා කරනකොට ඔවුන් පොදුවෙන් මේ වගේ වචන භාවිතා කරනවා. මොනවද? කනවා, කැවිල්ලානවා, කොටා දානවා කියන වචන භාවිතා කරනවා. කතා කරනවට කියනවා කතා දමනවා. ඒකම එනහු කාලානවා දෙනවා කියන වචනට යමක් දෙනවා කියන එක කියන්නේ එනහු කාලාන්න කාසි නැත්තම් කොළ පොජ්ජ එනහු කාලාන්න සල්ලි දෙන්න. ඊට පස්සේ
ඔටා දානවා කියන වචන නිතරම වැද්දම් භාවිතා නටනවට කියන්නේ මොකද්ද? ඔටා දානවා මේ ක්‍රියාපද. හරි හිඳිනවා, රඳනවා කියන වචන භාවිතා කරනවා මේ ඉන්නවට. හරිද? මෙන්න මේ වගේ වචන භාවිතා කරනවා. ඊට අමතරව වැද්දි භාෂාවේ තියෙන සුවිශේෂයක් තමයි වැද්දන් සත්වනාම ගොඩනගාගෙන තියෙන්නේ පුතේ. හඳුනා ගන්න මූලික වශයෙන් ඔවුන්ගේ සතුන්ගේ ස්වභාවය, ඔවුන් සතුන්ගේ තියෙන ලක්ෂණ, ඔවුන්ගේ ඉරියව්, ඔවුන්ගේ ස්වභාවයන් බලලා තමයි කියන්නේ. ඒ අනුව අපි දන්නවා ගෝණා හඳුන්වන්නේ කන්කුණා. ගෝණා හඳුන්වන්නේ කවුරු කියලාද? කන්කුණා. හරිද? පිටගැටය කියන්නේ කිඹුලට. ඉත්තෑවට කියන්නේ කටු කැච්චා. ඇයි? එයාගේ කටු තියෙනවා. හරිද? පිලපොත්තා කබල්ලෑවට කියන්නේ පිලපොත. කබල්ලෑවගේ පිටහමේ තියෙනවා පොතු තියෙනවා. මේවට උන් කියනවා පිලපොත්තා. එළමඤ්ඤා එළහරකට. පොල්ලැච්චා කොටියට. දියමැච්චා මාළුවට. හරිද? මේ වගේ වචන සත්වනාම ඔවුන් පරිසරයෙන් ගොඩනගාගත් ඒවා විදිහට තමයි අපි හඳුනාගන්නේ. මෙන්න මේවා අතරට අමතරව විශේෂයෙන්ම වැදි භාෂාවේ තියෙන සුවිශේෂ දෙයක් තමයි මේ පුරුෂ ලිංග පද ස්ත්‍රීලිංග කරන්න එයාලා භාවිතා කරන ඊ කියන ප්‍රත්‍ය. පුරුෂ ලිංග පද ස්ත්‍රීලිංග කරන්න එයාලා කියන ඊ යෙදීමෙන් ඒවා ස්ත්‍රීලිංග කරනවා. මොනවාද? කුක්කා කුක්කී ඊ පදේ භාවිතා කරනවා. කැකුලා කැකුලී ගෝබරා ගෝබරී ආන භාවිතා කරනවා. මෙන්න මේවා තමයි වැදි ජන භාෂාවේ තියෙන විශේෂතා විදිහට මට මූලික වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ ගැන සාකච්ඡා කරනකොට විශේෂයෙන් මේ විද්‍යාර්ථීන්ට මූලික වශයෙන් දැනුවත් කරන්න අපේක්ෂා කරනවා, කතා කරනවා. ඇත්ත වශයෙන් වැදි ජන භාෂාව ඊටාම අර්බුදයකට වර්තමානයේ මුහුණ දීලා තියෙනවා. වැදි ජන භාෂාව වර්තමානයේ මුහුණ දෙන අර්බුද මොනවද කියන කාරණාව මූලික වශයෙන් සාකච්ඡා කරනකොට මෙන්න මේ හේතු නිසා තමයි වැදි ජන භාෂාව වර්තමානයේ බොහෝ ගැටලු වලට මුහුණ දීලා තියෙන්නේ. මොනවද වැදි ජන භාෂාවේ තියෙන අර්බුද? මම ඔබට පෙළගස්සලා දෙන්නම්. මෙන්න මේ අර්බුද තමයි මූලික වශයෙන් තියෙන්නේ. පළවෙනි එක තමයි සිංහල භාෂාවෙන් වැදි ජන සමාජ දරුවන් පාසල් අධ්‍යාපනය ලැබේ. එයාලගේ භාෂාව එකක් වුණාට එයාලා අධ්‍යාපන ලබන්නේ සිංහල භාෂාව නිසා ඔවුන් වර්තමානයේ වින අර්බුදයන්ට මුහුණ දීලා තිනවා. දෙවෙනි එක තමයි වත්මන් පරපුර මහ සමාජයට අනුකරණය වීම. අපි දන්නවා මේ වැඩි පරම්පරාවේ බොහෝ ජනයා වර්තමානයේ මහ සමාජය අනුකරණය වෙලා තියෙන හින්දා ඔවුන් භාවිතා කරන මහ සමාජයේ භාෂාව. තුන්වෙනි එක තමයි වැඩිහිටියන් සීමිත පිරිසක් පමණක් වැඩි භාෂාව කතා කිරීම. අපි දන්නවා අද වෙනකොට අලුත් පරම්පරාව වෙලා පෝන් කියන වචනේ ඉංග්‍රීසි වචන ඔවුන් භාවිතා කරනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට කිහිප දෙනෙක් තමයි වැඩි භාෂාව කතා කරන්නේ. ඊළඟට තව කාරණාවක් තමයි විවිධ මාධ්‍යවල බලපෑම. මෙන්න මේ නිසා වැඩි ජන භාෂාව මිශ්‍ර සිංහල භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. මිශ්‍ර සිංහල භාෂාව බවට පත් වෙලා තියෙනවා කියන කාරණාව හොඳට මතක තියාගන්නට කියලා මතක් කරන ගමන් වැඩි ජන භාෂාවේ සුවිශිෂ්ටතා පිළිබඳව මා ඔබට මේ සාකච්ඡා කරේ. තව ඔබට මේ පිළිබඳව කරුණු කාරණා සොයා බලමින් මේ මාතෘකාවට බොහෝ කරුණු සොයා ගන්නට අවස්ථාව ලැබේ කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මට මතකයි පසුගිය වසරවල් වල බොහෝ අවස්ථාවල වැඩි ජන භාෂාවේ විශේෂතා පිළිබඳව අහලා තිබුණා. ඊට පස්සේ තව අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි වැඩි ජනයාට පමණක් ආවේනික භාෂාවක් ඇත විමසන්න. වැඩි ජනයාට පමණක් ආවේනික භාෂාවක් ඇත විමසන්න කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවත් ඔබට මෙන්න මේ සුවිශේෂතා පෙන්වා දෙන්නට පුළුවන් කියලා මා විශ්වාස කරනවා. එහෙනම් අපේ YouTube channel එක subscribe කරලා අපි සමග සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අපිත් එක්ක ඉන්න විද්‍යාර්ථීන්ට මේවා පරිශීලනය කිරීමෙන් සහ මේවා තව ඔබේ හිතවතුන් යහළුවන් අතර ෂෙයා කරලා මේවා මේ දැනුම උන්ටත් බෙදා ගන්නට ආරාධනා කරන ගමන් නැවත අපි දවසක හමු වෙනතුරු වැඩි භාෂා විශේෂතා පිළිබඳව මා මෙපමණයි කතා කරන්නේ. අපි නැවත මෙත් මාතෘකා හමු වෙමු. එන හැම දිනාටම මාම ගැච්චක් කොදමයි.